හායි කොහොමද ඔයාලට අපි හැමදාම කට්ලට් හදන්නේ සැමන් වලින්නේ. අද අපි චිකන් වලින් හදලා බලමුද. මේ බලන්න චිකන් වලින් හැදුවා කියලා කිසි වෙනසක් නැහැ. මේකට මින්ස් චිකන් තිබ්බනම් තමයි හොඳ. අද මට ඒක නැති නිසා මම චිකන් බ්‍රෙස්ට් එකක් තම්බලා මේ විදිහට බ්ලෙන්ඩ් කරලා තමයි පොඩි කෑලි වලට කඩාගන්නේ. අනිත් කට්ලට් වලින් මේක වෙනස් වෙන්නේ අපි මේකට අල පාවිච්චි කරන්නේ නෑ. ඒ වෙනුවට චිකන් ටික තම්බ ගත්ත වතුරේකට පාන් පිටි ටිකක් එකතු කරලා මේ විදිහට කැට නැති වෙන්න දිය කරගෙන ඒක චිකන් ටිකට එකතු කරලා තමයි කට්ලට් හදන්න ඕන ගානට තෙත ගතිය අපි ගන්නෙ. අල නෑ කියලා කිසිම වෙනසක් නෑ. මේක ලස්සනට බෝල කරගන්න පුළුවන්. සාමාන්‍ය අපි කට්ලට් හදන දේවල්ම තමයි මේකට එකතු කරගන්නේ. වෙනසකට කියලා මම සේර පොඩි කෑල්ලක් එකතු කරගන්නවා. මොකද මේක චිකන් කට්ලට් එකක් නිසා. පුරුදු විදිහට ඉතින් සුදු ළූණු ටිකක්, ළූණු, කරපිංචා, අමු මිරිස් ටිකක් මං එකතු කරනවා. ලුණු ගම්මිරිස් ඉතින් කොහොමත් දාන්න ඕනෙනේ. මම ටිකක් සැරට කන්න කැමති කෙනෙක්. ඒක නිසා කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ඔයා සැරට කන්න කැමති නැත්නම් ටිකක් අඩුවෙන් සැර එකතු කරගන්න. ඊට පස්සේ අපි අර කලින් හදාගත්ත චිකන් මිශ්‍රණය මේකට දාලා හොඳට අනා ගන්නවා. මේ අල දැම්මේ නැහැ කියලා නෑ. රස කරගන්න එකතු කරගත්තට මෙන්න මෙයාව තමයි මුලින්ම අයින් කරන්නේ. එයාව අයින් කරගෙන ඕනේ බෝල කරගන්න. ඊට පස්සේ ඉතින් එක සමාන ප්‍රමාණයෙන් බෝල ටික හදාගෙන පාන් කුඩු වල තවරලා පුපුර ගන්නේ නැතුව පැද ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයි අපි හම්බ වෙමු.